දැන් පොලිස්පතිවරයා ගැන කතා කරා. ඔව් පොලිස්පතිවරයා JVP එකේ පැලවත්ත කාර්යාලයේ පොලිස්පතිවරයා විදිහට තමයි කරු නියෝජක කතානායකතුමනි හැසිරෙන්නේ. ඒක හංගන්න දෙයක් නෙමෙයි මුළු රටම දන්නවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ කතාව ඇහුවම ඒක නිකන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කතා කරනවා වගේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් සාගර කාර්යවස අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරු කියන 159ක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරුව කියන්නේ කියනද කතානායකතුමනි? අවබෝධයෙන් බොරු කියන 159 දෙනෙක් ඉන්න පාපිසි කෑලි ඉන්න ආණ්ඩුවක්. අද මේ විපක්ෂයේ හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව කතා කරනවා. ඉස්සෙල්ලා ඔබතුමියලා ආණ්ඩුවේ හැසිරෙන්න ඕන විදිහට හැසිරෙන්න. ඔබ දැන් ඉන්නේ ආණ්ඩුවේ. මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන වෙන්න ඕනේ. හැබැයි පොලිසිය දක්වන කරුණු මත තමයි කරු විනිශ්චයකාරවරු ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙනවා නම් ආණ්ඩුවේ අතකොළුවක් බවට පොලිසිය පත් වෙලා තියෙනවා නම් පොලිස්පතිවරයා හැසිරෙන්නේ පැලවත්ත කාර්යාලය නැත්නම් JVP එකට ඕනේ විදිහට නම් ගා නියෝජක කතානායකතුමනි ඒ පිළිබඳව ජනතාව තුළ මතයක් තියෙනවා. You have 2 minutes left. බොහොම ස්තුතියි. ඒ පිළිබඳව ජනතාව තුළ මතයක් තියෙනවා. මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා. මේ පොලිස්පතිතුමාට කියන්නේ මේ ලනු කන්න එපා. මීට පෙර ඔය විදිහටම පක්ෂවලට කඩේ ගිහුව පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න. හරියට හරි මාත් කියන්නේ ඒක. ඒක තමයි මාත් කියන්නේ. හරි. ඔබතුමාලා එක පිළිගත්තු එක ලොකු දෙයක්. ඒක පිළිගත්තා වගේ නෙවෙයි. ඔබතුමාලාට අසීමිතව කඩ යන පොලිස්පතිව අසරණ කරන්න එපා. ඔබතුමාලා අසරණ කරන්න එපා. මීට පෙර ඔව් මම කියනවා තමයි. ඔව් මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඇඟට අමාරුයි. කියනකොට දැනෙනවා නේද? අපි දන්නව නේද අනේ මේ ඔබතුමාලාගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවනේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ දඟලන්නේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ කරු කතානායකතුමනි. පව් අසරණයි. ඒ හින්දා ඔබතුමාලා දන්නවනම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට පොලිසියට ගියපු කලදසාව ඔබතුමාලාගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔව් ඔයා තමයි කිව්වේ. හරි. ඕම කිය ඉන්න. 159ම විනෝද වෙන්න. ගරු නියෝජක කතානායකතුමනි. ඕම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාලා මෙතන මේ කයිවාරු ගන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. අවබෝධයෙන් බොරු කියන්න පුළුවන්. ඔබතුමාලාට ඕන විදියට චෝදනා හදන්න පුළුවන්, නගන්න පුළුවන්, කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න. මේ රටේ සමස්තයක් විදියට රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කිරීම තුළ මේ රටේ සමස්තයක් විදියට පොලිසිය සහ අධිකරණ පද්ධතිය කරු නියෝජ්‍ය කතාන්තර විනාශ කිරීම තුළ ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ වෛද්‍යවරුන්ට, නීතිඥවරුන්ට, ඉංජිනේරුවන්ට, රණවිරුවන්ට මඩ ගහලා ඔවුන්ගේ චරිත ඝාතනය කළා සමස්ත වෘත්තියම කඩාගෙන වටන දඟලනකොට මහන්සියෝ ලැජ්ජයි. නීතිඥවරු වාඩි වෙලා ඉන්න බෑ. නීතිඥවරු තමන්ගේ වෘත්තියට ගරහනවා. එහෙම කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමස්තයක් විදියට රාජ්‍ය කඩන් වැටෙන එක නවත්තන්න බෑ. ඒ රාජ්‍ය කඩම් වැටෙනවට පස්සේ ඇවිල්ලා කෙඳිරි ගන්න එපා. අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක් කියලා කෙඳිරි ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි හැංගි හොරා වැඩ නැහැ. අපි ඒක වෙලාවම අපි කතා බලාගමු.